ඒ කියන්නේ ස්වාමින් වහන්සේ පංච නීවරණ යටපත් කිරීම තුළින් තමයි මේ ධානසිත අපට උපදවා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ඔව් ඔව්. ධානය සිතක් උපදින්නේම මේ නීවරණ පහ සම්පූර්ණයෙන්ම යටපත් වුණාට පස්සේ. එහෙමයි. ඒකට අපිට අපේ සාමාන්‍ය මනසේ හැමතිස්සෙම එක්ක ලෝභයක්, එහෙම නැත්නම් ද්වේෂයක්, ගැටීමක්, අමනාපයක්, එහෙම නැත්නම් අලස බවක්, එහෙම නැත්නම් නොසන්සුන් බවක්, ඔය වගේ ස්වභාවනේ තියෙන්නේ. එහෙමයි. බොහෝ විට. ඒකට ඒව තමයි මේ නීවරණ කියලා බණ පොතේ විස්තර කරන්නේ. එහෙමයි. දැන් අපිට හිතමු මොකක් හරි ලෝභයක් අපිට ඇති වෙලා තියෙනවා නම් ඒක කාමච්ඡන්ද නීවරණයේ හැටියට පෙන්වනවා. ආසාවක්, ලෝභයක්. ඒ වගේ ගැටීමක්, තරහවක්, ව්‍යාපාදයක් තියෙනවා නම් ඒක ව්‍යාපාද නීවරණයේ හැටියට විස්තර කරනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද. ළඟ හිතේ තියෙන අලස බව, මැලි බව, තින මිද්ද නීවරණයේ හැටියට තියෙනවා. ඊළඟට උද්ධච්ච කුක්කුච්ච. උද්ධච්ච කියන්නේ හිතේ තියෙන චංචල බවනේ, නොසන්සුන් බවනේ. උද්ධච්ච. සසල වෙනවා. අර හරියට මේ උපමා කරනවා අර අලු ගොඩකට ගල් කැටයක් ගැහුවම විසිරලා යනවා. අන්න ඒ වගේ උපමාවෙන් දක්වනවා. අපේ සාමාන්‍ය සිතත් නිතරම අර විසිරලා තියෙන අරමුණේ හැමතිස්සෙම චලනය වෙනවා. ඇතිරෙනවා. නොයෙක් අරමුණු කරා නොයෙක් අරමුණු වල විසිරෙනවා. ඊළඟට කුක්කුච්චය කියන්නේ පසුතැවීමනේ. ඒකට සමහර වෙලාවට අපි අතින් සිද්ධ වෙච්ච වැරදි අඩුපාඩු අකුසල කර්ම ගැන හිතලා පසුතැවෙනවා. ඊළඟට අපිට කරන්න බැරි වෙච්ච යහපත් දේවල්, හොඳ දේවල්, ඒවා කරන්න බැරි වීම ගැනත් අපි පසුතැවෙනවා. ඒකට කියනවා කුක්කුච්චය, පසුතැවීම. ඒකට මෙන්න මේ විදිහට උද්ධච්ච කුක්කුච්ච කියලා නීවරණ දෙකක් එතන තියෙනවා. ඊළඟට විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ සැකය. බුදුරජාණන් වහන්සේ ගැන සැකයි, ධර්මය ගැන සැක, සමහරුන්ට ඇති වෙනවා. කර්මඵල ගැන සැක ඇති වෙනවා. පෙර ජීවිත, මතු ජීවිත ගැන සැක ඇති වෙනවා. ඔය වගේ සැක ඇති වෙනවා. හේතුඵල ධර්මයේ පිළිබඳ සැක ඇති වෙනවා. ඒකට මෙන්න මේ සැක තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. ඒකට මෙන්න මේ නීවරණ තියෙනකන් හිතේ. මේ නීවරණ හිතේ මතුවලා තියෙනකන් අපිට ධානසිතක් පහළ වෙන්නේ නැහැ කියනවා. ධානසිතක් පහළ වෙන්නේ නැහැ කියනවා. දැන් මේ නීවරණ ටික සියල්ලම යටපත්ම කරන්න ඕන හොඳටම. හිතට මතුවෙන්න නොදීම සම්පූර්ණ යටපත් කිරීමක් වෙන්නේ. ඒ සියල්ලම සම්පූර්ණයෙන්ම යටපත් වුණොත් තමයි ඔන්න ධානසිත උපදින්නේ.